ඔයා හිතාගෙන ඉන්නේ ගස් ලැබු පාවිච්චි කරන්නේ කන්න එහෙම නැත්නම් ඩ්‍රින්ක් එකක් හදාගන්න කියලා. නෑ ෆේෂියල් එකක් කරගන්නත් පුළුවන්. ඔයාගේ සම ඉක්මනටම පැහැපත් කරන්න මෙන්න මේ ගස් ලැබු වලට පුළුවන්. ඔයාගේ මූණෙත් කුරුලෑ ලප කැලල් ගොඩක් තියෙනවද? ඔයාගේ මූණේ අඳුරු තැන් තියෙනවද? ඔන්න එහෙනම් මෙන්න මේක කරලා බලන්නකෝ. ඔයාලට ෆේස් පැක් එකක් වගේම පපායා ඩ්‍රින්ක් එකක් හදන හැටිත් කියලා දෙනවා. ඩ්‍රින්ක් එකක් හදාගන්න හැටි ඇයි අනේ කියලා දෙන්නේ. ඒක ඉතින් අපි දන්නවනේ. නෑ ඩ්‍රින්ක් එක මම මේ කියලා දෙන විදියට හදලා බලන්නකෝ. පපායා වලට පුළුවන් ඔයාගේ ස්කින් එක ඉක්මනටම ග්ලෝ අප් කරන්න. ඉතින් මෙන්න මේ ඩ්‍රින්ක් එක හැමදාම වගේ ඔයා බොනවා නම් ගොඩක් හොඳයි. බිසි ලයිෆ් එකත් එක්ක මං හිතනවා හැමෝටම හැමදාම හදාගෙන බොන්න බෑ කියලා. හැබැයි අඩුම ගානේ සතියට 3 පාරක්වත් බොන්න try කරනවා නම් ඉක්මනටම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ගස් ලැබු වල විටමින් C අඩංගු වෙනවා. අන්න ඒ නිසා ඔයාගේ ශරීරය ඉක්මනටම පැහැපත් වෙනවා වගේම හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබා ගන්නත් ඔයාට පුළුවන්. මේ විදියට බ්ලෙන්ඩර් කප් එකට දැන් අපි ගස් ලැබු ටික දාගෙන මේ විදියට එකපාරක් බ්ලෙන්ඩ් කරගෙන එමු. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගෙන ආවා. ඒකෙන් පොඩි ප්‍රමාණයක් අපි වෙනම කප් එකකට අරගමු. ඒ ගන්නේ මොනකටද කියලා දන්නවද? ෆේස් පැක් එක හදන්න. හරි දෙකක වගේ ප්‍රමාණයක් හොඳටම ඇති ෆේස් පැක් එක හදාගන්න. දැන් අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් මම ඔයාට පොඩි රහසක් කියන්නයි යන්නේ. අපි මේකට දෙහි ගෙඩියක ප්‍රමාණයක යුෂ එකතු කරගමු. පුර දෙහි යුෂ එකතු කරගත්තේ ලැබු වල තියෙන හොඳම පෝෂණීය ගුණය අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවද? ගස් ලැබු මේ විදියට ජූස් එක හදද්දී වතුර පොඩි ප්‍රමාණයක් දාන්න. කියන්නේ හොඳ thickness එකට මේ ජූස් එක හදාගන්න ඕනේ. ඔන්න මන්නම් එක සීනි හැන්දක් වගේ තමයි මෙන්න මේකට දාගත්තේ. පොඩි ප්‍රමාණයක වතුර දාලා දැන් අපි ආයෙ මේක බ්ලෙන්ඩ් කරගමු. ඩ්‍රින්ක් එක බිව්වහම ශරීරයට ගොඩාක් වාසි හම්බ වෙනවා. චාය එකකට ජූස් එක දාලා දැන් අපි ඒක පැත්තකින් තියමු. යමු අපි ෆේස් පැක් එක හදන්න. දැන් අපි කලින් බ්ලෙන්ඩ් කරගත්ත එකෙන් ටිකක් අරගෙන තියාගත්තනේ. ඔන්න ඒකට මී පැණි ටිකකුයි කස්තුරි කහ ටිකකුයි මෙන්න මේ විදියට එකතු කරගන්න ඕනේ. අය මගෙන් හිටපු ප්‍රශ්නයක් තමයි අක්කේ මම සුදුයි. හැබැයි මගේ ස්කින් එක ඩල් වෙලා තියෙන්නේ. අවුවට ගියාම පිච්චිලා ඒත් මන් දන්නේ නෑ ඒකට මොනා කරත් අඩු වෙන්නේ නෑ. හරි. ඔන්න ඒකට ගෙන ආපු හොඳම විසඳුම තමයි මෙන්න මේ තියෙන්නේ. ෆේස් පැක් එක ඔයාට හැමදාම වගේ පාවිච්චි කරන්න පුළුවන්. තියෙන කෙනෙක් නම් වඩාත් හොඳයි මේක පාවිච්චි කරනවා නම්. කුරුලෑ අඩු කරගන්නත් පුළුවන්. මේක ඒකට විතරක් නෙමෙයි. ඔයාගේ ඩල් ලුක් එක අයින් වෙලා ඉන්ස්ටන්ට් ග්ලෝ අප් එකක් දෙන්න වගේම A few minutes later බ්‍රයිට් ලුක් එකක් ගන්නත් පුළුවන්. ඒක දාලා විනාඩි 20ක් යනකන් ඩ්‍රින්ක් එක බීලා ඔන්න වේලුණාට පස්සේ බලන්නකෝ ෆේස් එකේ වෙනස. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.